බුදුරජාණන් වහන්සේ සංසාරය කියන එක විස්තර කළා. බුදුරජාණන් වහන්සේ විස්තර කළා මේ ගැන තියෙනවා 80 කියලා සූත්‍රයක්. කඳුල ගැන, හැඬුම ගැන. සංයුත්ත නිකාය අනමතග්ග සංයුත්තේ. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ. ඉපදෙමින් යන මේ සංසාරෙට කෙලවරක් නැහැ. දුවේ පුතේ පැටවුනේ ඔයාලගෙන් කවුරු හරි ඇහුවොත් සංසාරය කියලා කියන්නේ මොකක්ද කියලා. අපි දැන් හැමදාම සංසාරේ කියනවනේ. මාත් දැන් කිව්වනේ මේක සංසාරේ හැටි කියලා. මොකද්ද ওই සංසාරේ? අනවරාග්‍රයි. ඉපදෙමින් මැරෙමින් ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා මේකට කෙලවරක් නැහැ. අන්න ඕකට සමාන වචනයක් තමයි සංසාරේ. කෙලවරක් නැතුව ඉපදෙමින් මැරෙමින් යන ජීවිතේට කියන නම මොකද්ද? සංසාරේ. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ. පුබ්බා කෝටි නපඤ්ඤායති. ආර పూర్ව කෙලවරක්. පටන් ගත්ත තැනක් පනවන්න බෑ. කල්ප මෙච්චරක් ගියා කියලා එහෙම ගණන් කරන්න බෑ. ඇහුව කල්පයක් කියන්නේ කොච්චරක්ද කියලා. යොදුනක් දිග යොදුනක් පළ කිලෝමීටර් 10ක් පළල කිලෝමීටර් 10ක් දිග කිලෝමීටර් 10ක් උස පෙට්ටියක් තියෙනවා. ප්‍රාකාර වලින් වෙහිච්ච නගරයක් කියන්නකෝ. සම්පූර්ණයෙන් අබ වලින් වහනවා. අවුරුදු 100කට වතාවක් එක අබෑටයක් අයින් කරනවා. ඒ පෙට්ටියේ තියෙන අබ ඉවරුණත් කල්පයට තියෙන අවුරුදු ගාන ඉවර වෙන්නේ නැහැ. එවැනි කල්ප 10ක් ලක්ෂයක් 100ක් කෝටියක් කෝටි ප්‍රකෝටියක් මං ඉපදිලා තියෙනවා කියලා කිව්වත් ඒක ඉවරයක් වෙන්නේ නැහැ. අනවරාග්ග. ඊට පස්සේ තව උපමාවක්. යොදුනක් දිග යොදුනක් පල්ල යොදුනක් උස ගල් තලාවක් අවුරුදු 100කට වතාවක් සිනිඳු සේලෙන් පිහිනවා. ගල ගෙවුනත් එක කල්පයකට තියෙන අවුරුදු ගාන ගෙවෙන්නේ නැහැ. බ්‍රාහ්මණේ කහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගෙවිච්ච කල්ප ගාන කියන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ වදාළා එහෙම කියන්න බෑ. උපමාවක්වත් කියන්න පුළුවන්ද? ගංගානම් ගඟ ආරම්භයේ ඉඳලා මුහුදට වැටෙන තැන දක්වා ගඟේ වැලි කැට ගාන ගණන් කරන්න පුළුවන්ද කියලා ඇහුවා. බෑ ස්වාමීනි. ආනේ වගේ තමයි කල්ප ගානවත් කියන්න බෑ කියලා. එච්චර ඉපදිච්ච අපි ගම් වතුර කීයකට අහු වෙන්න ඇතිද? පස්සයට කීයකට නායයන් වලට අහු වෙන්න ඇතිද? මිනිස්සු වෙලා විතරක් නෙවෙයි බල්ලෝ ඌරෝ කුකුලෝ සමහර කුකුල් කොටු කුණු වෙලා වතුරෙන් යට වෙලා සංසාරේ හරක් බැඳලා ඉන්න ලණු වලම එල්ලිලා සංසාරේ